අයිබෝවන් මේ දවස්වල ටිකක් හිතට හොඳ නෑ කරන හැම දෙයකටම පොඩි බාධාවීම් තියෙනවා නැත්තම් සල්ලි මේ අතට එනවා මේ වාෂ්ප වෙලා වගේ නැති වෙලා යනවා නැත්තම් හරියට කරදර මෙන්න මේ වගේ දේවල් දැනෙන්න ගද්දි නැත්තම් හිතුනහම ඔබට මොකද්ද ඉබේම කියවෙන්නේ මේ දවස්වල නම් ග්‍රහය නීච වෙලාද කොහෙද මට ඒ හැටි හොඳ නැහැ කියලා කියවිලා තියෙනව නේද බොහෝ වෙලාවට බොහෝ දෙනෙකුට ඕක කියවෙනවා ඇත්තටම ග්‍රහය නීච වුණාම නැත්තම් ග්‍රහය මාරු වුණාම එහෙම වෙනවද මොකද්ද කේන්දරය කියලා කියන්නේ අපේ දෛවය වෙනස් කරන්න කේන්දරයට පුළුවන්ද නැත්තම් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලින් අපේ ජීවිතය වෙනස් කරගන්න අලුත් කරගන්න අපිට පුළුවන්ද අපි හිතුවා මේ ගැන කතා කරන්න ඕනේ කියලා ඉතින් ඒ ගැන කතා කරන්න තමයි අද මේ අපි ඔබත් එක්ක එකතු වෙන්නේ ඔබ මුණ ගැහෙන්නේ ඇස්ට්‍රෝ පොයින්ට් පොඩ්කාස්ට් එකත් එක්ක අද අපේ සාකච්ඡාවට අපි ආරාධනා කරා පාරම්පරික ජ්‍යොතිෂ ශාස්ත්‍ර උපදේශක සහ අංක විද්‍යා පරීක්ෂක කෝසල එදිරිසිංහ මහතාට අපි එතුමාත් එක්ක කතා කරන්නේ ගුරු මාරුව ගැන ගුරු මාරුව ඔබට කොහොමද රටට කොහොමද අපි ඒ පිළිබඳව විද්‍යාත්මක ඇසින් විග්‍රහ කරන්න හදන්නේ මේ පොඩ්කාස්ට් එකේ. ආයිබෝවන් කෝසල. ආයිබෝවන් දුලාසි. ආයිබෝවන් ඔබ සීලු දෙනාටම. කෝසල දැන් ගුරු මාරුවක් ගැන බොහෝ දෙනෙක් බොහෝ විමසිල්ලෙන් ඉන්න කාලයක්. ඔව්. අපි ඒ ගැන කියමු. ඔව්. මෙහෙමයි දුලාසි. දැන් ගුරු මාරුව කියන එක අපි ගත්තොත් ග්‍රහයෝ ප්‍රධානව අපි ජ්‍යොතිෂයේදී ග්‍රහයෝ නාම දෙනෙක් මුල් කරගෙන තමයි ඔබේ කේන්දරේ සැකසීලා තියෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් අපි කියනවා ගුරු කියන ග්‍රහය ඇයි සුවිශේෂී වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේකේ විද්‍යාත්මක පදනමක් ගැන ඔබ කිව්වනේ. දැන් ඇත්තටම සූර්යයා වටා තමයි ග්‍රහයෝ චලිතය වෙන්නේ. නමුත් අපි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල කරලා තියෙන්නේ අපිට පේන දේ. ඒ කියන්නේ පෘථුවිය අචල කරලා අනිකුත් ග්‍රහයන් චලනය කරනවා කියලා ඒ අනුව ගත්ත ගණිත සංකල්ප ඔස්සේ තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම දැන් ග්‍රහ ලෝකෙත් අපි කියනවා ඈතින් සෙනසුරු ගුරු වගේ ග්‍රහයෝ ඉන්නේ සූර්යයාට ඈතින්. එතකොට අපේ පෘථිවියටත් ගොඩක් ඈතින්. එතකොට අපි සාමාන්‍යයෙන් කේන්දරයේදී අපි කියන දීර්ඝ කාලීනව එක රාශියක ඉන්න ග්‍රහයෝ 4 දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම ගුරු ග්‍රහයා අවුරුද්දක් ඉන්නවා. එතකොට ශනි ග්‍රහයා අවුරුදු 2කමාරක් ඉන්නවා. ඒ වගේම රාහු සහ කේතු කියන ග්‍රහයන් අවුරුදු 1කමාරක් ඉන්නවා. අන්න ඒ නිසා තමයි දැන් අවුරුද්දකට වැඩි ප්‍රමාණයක් එක රාශියක ඉන්නවනම් ඒකේ බලපෑම ගැන ගොඩාක් කතා කරන්න කැමතියි. දැන් ගුරු ග්‍රහයගේ මිථුන රාශියේ සිට කටක රාශිගත වීම සිදු වුණේ මේ ජුනි 2 වෙනිදා. එතකොට ගුරු කියන්නේ අපි කියනවා ග්‍රහලෝයේ ඒ කියන්නේ ගුරු උපදේශක පාණ්ඩිත්‍ය බුද්ධිය. එතකොට ආධ්‍යාත්මික ශක්තිය නියෝජනය කරන්නේ ගුරු ග්‍රහය. එතකොට ගුරු ග්‍රහයගේ එක රාශිවලදී බල දුබලතා ගැන පවා දැනුවත් වෙන. එතකොට කටක රාශිය කියන්නේ ගුරුගේ උච්ච භවන. ඒ කියන්නේ ගුරුගේ බලය වැඩි ස්ථානයට තමයි මේ කටක රාශිය පැමිණියේ. නමුත් දුලාසි මේ අවුරුද්දේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගුරු එක රාශියක් තුල වක්‍ර වෙමින් ඒ වගේම ඉදිරි චලිතය වෙමින් අවුරුද්දක් වගේ කාලයක් ගත කරනවා. නමුත් මේ අවුරුද්දේදී සිදුවෙන ග්‍රහ චලිතය තුල ගුරු කටක රාශි ගත වීමේදී ජුනි 2 වෙනිදා සිට ඔක්තෝබර් 31 වෙනිදා වෙනකන් කටක රාශි ගතව ග්‍රහ ගෝචරයේ සිදුවෙන්නේ වක්‍රයක් සිදු නොවි. ඒ කියන්නේ ඉදිරියට ගමන් කරන දින 150යි. කියන්නේ මාස 5ක කාලයක්. එතකොට ගුරුගේ වක්‍ර චලිතයක් කලින් ගිය අවුරුද්දේ සිදු වුණා. එතකොට කටක රාශි ගත වීමක් සිදු වුණා. ඒ වගේම ලබන අවුරුද්දෙක් සිදු වෙනවා. ගුරු කටක රාශි ගත වීම. කියන්නේ අවුරුද්ද අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්නවා තමන්ගේ රාශියට අදාළව. එතකොට මේ ඉදිරි කාලය ගැන බලනකොට මේ මාස 5 ගැන තමයි ඒ කියන්නේ ගුරු වක්‍ර නොවි ඉදිරි ග්‍රහ චලිතය තුල කොහොමද ඔබට බලපාන්නේ රටට බලපාන්න කියන එක තමයි ගොඩක් අයගේ බලාපොරොත්තුව. ඉතින් මම අර පැහැදිලි කරේ ඒකයි. එතකොට අපි බලන්න ඕන සාමාන්‍යයෙන් ගුරු ග්‍රහය එතකොට අවුරුදු 12කට සැරයක් තමයි අර ගුරු කටක රාශි ගත වීම සිදු වෙන්නේත් අවුරුදු 12ක් සැරයක්. දැන් 20යි 26 සිදු වුණා. අපි ඊට පස්සේ මම මේක කිව්වේ මේකේ විද්‍යාත්මක පදනම බලනකොට අපි ඉතිහාසය ටිකත් හැරී බලන්න ඕන. එතකොට 26 ඊට කලින් සිදු වුණා 2014 2015. ඒ වගේම 2002
2003 ඒ වගේම 90 91 78 79 66 67 55 54 ඉගෙන මේ අවුරුදු 12කට සැරයක් ගුරු කටකරාසි ගත සිදුවීමත් එක්ක ජ්‍යොතිෂයේදී අපි විද්‍යාත්මක පදනේදී අපි ඒ කාලවලට අදාළ සිදුවීම් ස්වභාවයන් බලනවා. ඒ අනුව තමයි පුරෝකතනයන් පවා සිදු කරන්නේ. ඉතින් අර මිනිසුන්ට වැදගත් වෙන්නේ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල නිවැරදි පදනම ලබා දෙන්න. අන්න ඒ වෙනුවෙන් තමයි මගේ කැපවීම. ඉතින් ගුරු කටකරාසි ගත වීම කියන්නේම ගුරුගේ සෝස් ඒ කියන්නේ උච්ච භවන ගුරුගෙන් නියෝජනය වෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය ඒ කියන්නේ සාධාරණත්වය අවංකත්වය. එතකොට ගුරුගෙන් නියෝජනය වෙන වෘත්තිකයන් ගත්තොත් නීතිඥ වෘත්තිය, ඊට පස්සේ ගුරු වෘත්තිය, උපදේශන සේවාවන්, උපදේශක සේවාවන්. එතකොට සාධාරණත්වයේ අවංකත්වය ගැන ලෝම කතා කරනවා. අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, අධිකරණ පද්ධතියේ සාධාරණත්වය ගැන පවා කතා කරන අවධියකන ඉන්නේ. ඒ වගේම ගුරුවරුන් ගැන ගුරුවරු යහමඟ පෙන්වන්න අවශ්‍ය වැඩපිළිවෙල හදනවා. එතකොට උපදේශකවරු විදියට දැන් අපිත් සිදු කරන්නේ උපදේශන. ඒ වගේ මානසික ශක්තිය නිර්මාණය කරන්න මනෝපදේශකවරුන් පවා මේ හොඳ කාලයක් මිනිස්සුන්ගේ අර ශක්තිමත් සිත අවදි කරන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ ශක්තිමත් සිත අවදි කරන්න නම් දුලාසි ගුරු කටකේ ආවයින් පස්සේ එන බලය ලබා ගන්න නම් ඒ මනුස්සය තුල වැඩෙන්න ඕන සාධාරණත්වය, අවංකත්වය කියන ඒ තමන් තුල වඩවාගෙන මං කියන්නේ මෙහෙමයි වැරදි අඩුපාඩු නොකරන කෙනෙක් නෑ දුලාසි. නමුත් නිවැරදි කරගෙන යාම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ ගුරුගේ ශක්තිය ගන්න පුළුවන් හොඳ කාලවකවානුවක අපි ඉන්නේ. හරි. දැන් බොහෝ දෙනෙක් ගුරු මාරුවක් සිද්ධ වෙනවයි කියලා කොහෙන් හරි ඇහුණ නැත්තම් දැක්ක ගමන් ටිකක් කලබල වෙලා ඉන්න වෙලාවක්. අපිට හොඳ වෙයිද මොකක් වෙයිද? ඇයි එහෙම කලබල වෙන්නේ? ගුරු කියන්නේ එච්චර ප්‍රබල ග්‍රහයෙක්ද? ඔව් ඇත්තටම දුලාසි සෙනසුරු නම් ඔන්න දැන් සෙනසුරු ලැබුවාම අපි දන්නවා අතක් පයක් කඩලා හරි එහෙම එකතෙන් කරනවා. හැබැයි ගුරු හොඳයි හොඳට වගේම අර අපි කියන්නේ ගුරු කියන්නේ හොඳට හොඳයි නරකටත් නරකයි. ඒ කියන්නේ මම බලපු කේන්දර පත්‍ර පරීක්ෂාවලදී ගුරු මාරකය වුණොත් නරක් වුණොත් තමන්ගේ මරණය තමයි උදා කරලා දෙන්නේ. අතක් පයක් කරලා යාව පැත්තකට තියන්නේ ජීවිතේම අයින් කරනවා. ඒකයි මේ ගුරුගේ ශක්තිය නිවර්දිව අඳුර ගන්න ඕනේ ඒකයි. ඒ කියන්නේ මේ කාලේ වුණත් සාධාරණත්වයේ තුල අවංකත්වයේ තුල ඉවසීමෙන් තමන්ගේ අඩුපාඩු හදාගෙන ජීවිතය නව විදියට උත්සාහ කරනවා නම් තමන්ගේ ජීවිතේ ජය ගන්න හරි විදියට යහපත් මානසිකත්වයේ තුල ආර්ථික දියුණුව, තමන්ගේ මානසික සැනසීම, කායික සැනසීම උදා කරගන්න පුළුවන් හොඳ කාලවකවානුව. අන්න ඒකට පිළිවෙත පෙළ ගැසෙන්න පුළුවන් නම් මේ ගුරුගේ ශක්තිය මේ ගුරු කටකේ උච්ච ස්වභාවය ඔබේ ජීවිතයට ඒකාලෝක කරගන්න පුළුවන්. එතකොට අර ඔබ කිව්වා වගේ දැන් පොදුවේ ගත්තොත් අපි ලග්න 12ක් තියෙනවානේ. ඉතින් ලෝකේ ඉන්නවා බිලියන 8ක් විතර. ඒ බිලියන 8න් හැමෝම මේ එක ලග්නයට අයිති 12න් එකක්. එතකොට මේ ගුරු කටකේට ආවහම අපිට පුරෝකතන. ඒ කියන්නේ මේ ගුරු අනිත් මම අර කිව්වේ කලින් වසරවල් වල සිදුණු දේවල් ඒ කාලවලට වෙච්ච දේවල් එක්ක මේ අවුරුද්ද කොහොමද තමන් සාර්ථක කරගන්නේ? තමන්ගේ අඩුපාඩු හදාගෙන තමන්ගේ ජීවිතේ ජය ගන්නේ. විශේෂයෙන්ම දැන් ගුරු කියන ග්‍රහයා තමන්ගේ කේන්දරේ උප්පත්ති කේන්දරේ පිහිටන රාශියක් තියෙනවා. නමුත් මේ ග්‍රහ ගෝචරයේ වෙලාවේ ගුරු ග්‍රහය යන්නේ කටක රාශිය තුල. තමන් දැන් මම මේෂ ලග්නේ ගත්තොත් ගුරු යන්නේ 4 වෙන්නේ. 4 වෙන්න කියන්නේ තමන්ගේ පවුල, දේපල, වතුපිටි, ඉඩකඩම් පෙන්නන තැන. ඔන්න ඔබගේ පවුලේ සමගිය, තමන්ගේ දේපල තියෙනවා නම් ඒව නිසියාකාරව ආයෝජනය කරන්න, නැත්නම් සංවර්ධන ව්‍යාපෘති සිදු කරන්න, නව නිවසක් හදන්න, නැත්නම් අතපසු වී තිබ්බ නිවාසය සංවර්ධනය කරලා වැඩි දියුණු කරගන්න. අන්න හොඳ කාලවකවානුවක්. අන්න ඒ ශක්තිය එක එකිනාට වෙනස් වෙනවා. ඒක අපි තේරුම් දැන් විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ට බැලුවාම දැන් ගොඩක් අය බය කරනවනේ ශනිගේ ඒරාෂ්ටක තත්ත්වයක් කියලා. නෑ ශනි කියන්නේත් ගුරුට හොඳ ශක්තියක් දෙන හොඳ මිතුරු ග්‍රහය දෙන්නෙක්. එතකොට ශනිගේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය ඔරොත්තු දීම දරා ගැනීමත් එක්ක ගුරුගේ ශක්තිය, ඒ කියන්නේ ගුරුගේ තියෙන කටක රාශි ගත වීමත් එක්ක තමන්ගේ සාධාරණත්වයේ අවංකත්වයේ තුල මම මේ දේ කරනවා කියන අවංක සිතුවිල්ල තියෙනවා නම් මේ මාස 5 තමන්ගේ ජීවිතයේ සුවිශේෂී ලෙස වෙනස්කම් කරගන්න පුළුවන් කාලවකවානුවක්.
ඒ වගේම දැන් මම ඊළඟට ගන්න දැන් ගොඩක් අය බලාපොරොත්තු වෙන ලග්න 12 ගැන නේ දුලාසි. දැන් වෘෂභ ලග්නෙට ගත්තොත් වෘෂභ ලග්නේ ඊට කලින් මේ දැන් ලග්න 12ට යන්න කලින් මට ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ වෙලාවට අද කාලේ ජීවත් වෙන මේ ජෙන්සි පරපුර ගත්තාම අලුත් අය අපේ දැන් කැමරාවට පිටිනුත් ඉන්න තරුණ දරුවෝනේ මේ පිරිස ගත්තොත් දෙයක් කිව්ව සැනින් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලන් තර්ක කරනවා සාක්ෂි හොයනවා නැත්තම් සංසන්දනය කරලා හොඳම උත්තරේ හොයාගන්න බලනවා. ඒ හින්දාමද මන්දා ඔබ කිව්වා අද අපි කතා කරන්න ඕනේ නිකම්ම ගුරු මාරුව ගැන නෙමෙයි ගුරු මාරුව විද්‍යාත්මක ඇසින් බලලා කතා කරන්න ඕනේ කියලා. ඇයි එහෙම කියන්නේ? ඕනම දෙයක් දුලාසි අපි දෙන්න ඕන දත්තත් එක්ක නැත්නම් පිළිගන්න බෑ. එතකොට දැන් මේ ජ්‍යොතිෂ විද්‍යාවේ ප්‍රධානම දෙක තමයි සම්භාවිතාව හා සංඛ්‍යානය. ඒ කියන්නේ අපි දත්ත එකතු කරලා මේව සිද්ධාන්ත වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අය අපි සිද්ධාන්ත පරීක්ෂණ කරනවා. මේක වරදිනවද හරියනවද කියලා. එතකොට මමත් අවුරුදු 17ක් තිස්සේ දැන් මේ ශාස්ත්‍රය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. එතකොට මම මිනිස් ස්වභාවයන් ගැන, ලෝක භූදේශපාලනය ගැන, ලෝකේ විපත්තත්ව ගැන පවා මම පරීක්ෂණ කරනවා. එතකොට මේ ගුරු කටක රාශි ගතවීම මම කිව්වේ ආධ්‍යාත්මික කියලා. දැන් මම ඔබට කිව්වේ ඒකයි. මම අර මේ ගුරු කටක රාශි වෙන වසරවල් ගැන කිව්වේ 2014 15 2001 2 90 91 78 79. ඒ කියන්නේ අවුරුදු 12කට සැරයක් තමයි මේ ගුරු කටක රාශි ගත වෙන්නේ. ඒක මම ඒ කිව්වේ විද්‍යාත්මක පදනම කියන්නේ මේ දත්ත එකතු කරලා අපි අරන් තියනවා. ඒ කියන්නේ පෘථුවියට පෙනෙන විදියට අපි නැගෙනහිර රහසේ ග්‍රහ තාරකාත් එක්ක තමයි මේ ජ්‍යොතිෂ සිද්ධාන්තත් එක්ක අපි අනාදිමත් කාලයක සිට නිවැරදිව ඵල ප්‍රයෝජන අරන් තියෙන්නේ. ඉතින් මේ ඇත්ත ඔබ කියනවා වගේ තරුණ ප්‍රජාවට කියන්නේ මම මේක විද්‍යාත්මක විෂයක්. ඔබ එන්න මෙහි ඉගෙන ගන්න ඔබට ඔබේ ශක්තිය අඳුර ගන්න පුළුවන්. ඒ හරහා මොකද ඕනම දෙයක් මතු පිටින් අපිට බොරුයි කියන්න පුළුවන්. ඕනම දෙයක ගැඹුරට යන්න තමයි එහි විද්‍යාව කියන්නේ වෙනස් වීමනේ. එතකොට මේ ශාස්ත්‍රෙත් පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ඔස්සේ දුලාසි ඉදිරියට යන්න ඕන. ඉතින් මම කියන්නේ මේ ශාස්ත්‍රයේ විපුල ප්‍රයෝජන ගත්තොතින් තමන්ගේ සහජ දක්ෂතා, හැකියාවන් අඳුරගෙන තමන්ගේ දුර්වලතා මගහැරගෙන ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන්. හරි. දැන් ඔබ හිත හිටියා නේද මේ ගුරු මහරුව මගේ ලග්නෙට කොහොමද ගුරු මාරුනහම මට මොනවා වෙයිද? ඕක නේද මේ දවස්වල තියෙන ප්‍රශ්නේ. අපි හමු කෝසලගේ. හරි. අපි දුලාසි ගමු ඊළඟට වෘෂභ ලග්නේ. දැන් වෘෂභ ලග්න හිමියන්ගේ ගුරු කට කියන්නේ ගුරු 3 වෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් අය ගුරු 3 වෙන්නට මාරකයි කියනවා. ඒ කියන්නේ ලෙඩ රෝග ගැන පරිස්සම් වෙන්න නැත්නම් අනතුරුදායක තත්ත්ව ගැන පරිස්සම් වෙන්න. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න. මොකද වෘෂභ ලග්නෙට ගත්තොත් වෘෂභ ලග්නේ ගුරු කියන්නේ ධනු සහ මීන රාශි අධිපති. එතකොට අටවැන්න අයිති වෙන්නේ වෘෂභ ලග්නේ ගුරුගේ රාශියක් වෙන ධනු රාශියට. එතකොට ගුරු අටවැන්නට හිමිකාරීත්වයක් තියෙනවා. එතකොට අටවැන්නෙන් අටවැන්නේ ගමන් කරන්නේ තුන්වැන්නේ. ඔන්න ඔබ මේ කාලය තුල රත වාහන අනතුරු සිදුවේ හැකි ලෙඩ රෝග. ඉතින් අපිට තියෙන්නේ දුලාසි ලෙඩ රෝග වලින් කලින් කල්තියා වළක්වා ගන්න එකනේ. අපි නිසි සෞඛ්‍ය, නිසි පෝෂණය ගැන හිතලානේ වෙලාවට කෑම් බීම අරගෙන අපි ඉස්සෙල්ලා අපිට ආදරය කරන්න එපයි. අපි අපේ උසේ හැටිට බර පවත්වාගෙන පිරිසිදු පිළිවෙල ජීවිතයේ තිබ්බොත් අපිට ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් ඒ කැපවීමක් තියෙන මිනිස්සයට ගුරුගේ ශක්තිය නරකට පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ පැත්තට හැමදේම ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේ ශාස්ත්‍රයේ මිනිසුන්ගේ ධනාත්මක චින්තනයට, සුභවාදී සිතුවිලි රටාවට තමයි යොදා ගන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට කියන්නේ තමන් අවංකත්වයේ තුල, සාධාරණත්වයේ තුල, තමන්ගේ රැකියාව තුල යහපත් ලෙස වැඩ කරන්න උනන්දු උත්සාහය තබා ගන්න. තමන්ගේ ජීවිතයේ කලෙලි තමන්ගේ අර සහජ හැකියාව. මොකද ගුරු 3 වෙනි යනකොට තමන්ගේ සහජ හැකියාව සමහර විට තමන්ගේ මේ වෙන රැකියාවක ඉන්නේ එයා ආස රැකියාව වෙන තැනක තියෙන්නේ. අන්න ඔබට පුළුවන් හොඳ තීරණයක් අරගෙන තමන්ගේ කැමැත්ත තුමින් තමන්ගේ හැකියාව තුලින් ඉදිරියට යන්න වැඩපිළිවෙලක් හදන්න. මේ හොඳම කාලයක් වෘෂභ ලග්න හිමියන්ට එහෙම ගත්තොත්. ඉතින් මේ කාලේ තමන්ගේ ලෙඩ රෝග ගැන පරිස්සම් වෙමින්, ඒ වගේම නිරෝගී සම්පත ගැන නිතරම අවධානය යොමු කරමින් තමන්ගේ ශක්තිය තුලින් මතුවෙන්න පුළුවන් හොඳම කාලයක් වෘෂභ ලග්න හිමියන්ට. ඊළඟට මිථුන ලග්නේ. මිථුන ලග්න හිමියන්ට මම කියන්නේ නිතරම අර හිත අදිෂ්ඨාන කරගන්න. මොකද මිථුන ලග්න හිමියගේ අධිපතිය බුධ. බුධ කියන්නේ හොඳම බුද්ධිකාරක ග්‍රහයා. එතකොට ඔබට අදාළව ගත්තොත් මිථුන දෙවන්නට පැමිණෙන්නේ ගුරු කටකේ.
එතකොට ඔබගේ කේන්ද්‍ර යෝගයකුත් තියෙනවා. මොකද ධනු සහ මීන කියන්නේ ඔබගේ 7 වෙන්නාධිපති සහ 10 වෙන්නාධිපති. ඔන්න ඔබේ දෙවැන්නට එනවා. 10 වෙන්නාධිපති කියන්නේ ඔබගේ රැකියා ස්ථානයි. ඔන්න ඔබගේ ආදායම් මාර්ග කියන තැන. ඔන්න වෙනද මොනවා හරි ඔබට තිබ්බන යම්කිසි පීඩා තත්ත්ව නැත්තම් ප්‍රොමෝෂන් නැතිවීම ඔබ කනස්වල වගේ හිටියන අන්න ඒ ඔක්කොම අකා මකා දාලා ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. ඔබගේ ආර්ථිකය ජය ගන්න පුළුවන්, ශවි ශක්තිමත් කරගන්න පුළුවන් හොඳ ඉදිරි ග්‍රහ ගෝචරයන් මේ ගුරු කටක රාශිගත වීමත් වෙන්නේ. ඉතින් ඊටමත් වැදගත් වෙන්නේ ස්ථීර අදිෂ්ඨානයි. මොකද සමහර වෙලාවට මිතුන් ලග්න හිමියන්ගේ තියෙන පොඩි සෙලවෙන ගතියක්, අස්ථාවර ගතියක්. මොන හෝ ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතුව මග හරින ගතියක්. මම කියන්නේ මේ ප්‍රශ්නෙට ශක්තිමත්ව මුහුණ දීලා ඒ ගන්න අත්දැකීම් තුලින්, ඉවසීම සංයමය තුලින් තමන්ගේ ජීවිතයේ ගමන ආලෝකමත් කරගන්න පුළුවන්. අන්න නොසලී ඉදිරියට යන්න පුළුවන් කාලවකවානුවක් ඔබ මේ කාලේ මේ ගුරු ග්‍රහමාරුව ගුරුගේ කටක රාශිගත වීම ඔබගේ රැකියාව ඔබගේ ධන ආයෝජන සලස්වා ගැනීමට අදාළව කටයුතු කිරීම වඩාත් හොඳයි. අපි ඊළඟ ලග්නෙට යමු. ඔව්. ඊළඟ ලග්නේ දුලාසි කටක ලග්න. එතකොට කටක ලග්න හිමියන්ගේ ගුරු තමන්ගේ ලග්නයට පැමිණෙන්නේ. අපි කියනවා ගුරු ලග්නයෙන් ඉන්නවා කියන්නේ කෝටියක් දෝෂ භංග කරන යෝගයක්. ඒ කියන්නේ ඕනම දෝෂයක් දෝෂ භංග වෙනව ගුරු එකේ ඉන්නවා නම් අපි සිද්ධාන්තව කියන්නේ. ඒක ඇත්ත. එතකොට මේ කටක ලග්න හිමියන්ට අදාළව ගත්තොත් මම විශේෂයෙන් කියන එකක් තමයි කටක ලග්න හිමි කියන්නේ ලග්නාධිපති චන්ද්‍රයනේ, සඳුනේ. අනිවාර්යයෙන්ම හිත ශක්තිමත් වෙන්න ඕන. මොන දේ වුණත් තමන්ගේ ගමන තුල මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අර සුභවාදී සිතුලි රටාවත් එක්ක තමන්ගේ ශක්තිය තුලින් මතුවෙන්න ඕන. එතකොට තමයි තමන්ට දැනෙන්නේ තමන්ගේ හැකියාවන්නේ. තමන්ගේ දුර්වලතාවයක් තියෙනවා. ඒක මගහර ගන්න පුළුවන් වෙන්නේ තමන්ට තමා අවධානය යොමු කරලා බැලුවොත් විතරයි. ඉතින් විශේෂයෙන්ම මම ගොඩාක් කටක ලග්න හිමියන්ට කියන්නේ පළමුව තමන්ගේ ශක්තිය අඳුර ගන්න. ඔබට යන්න පුළුවන් දුර ප්‍රමාණය වැඩි. ඉතින් මේ ගුරු කටක රාශිගත වීම ඔබගේ ප්‍රඥාව අවදි වෙනවා. ඒ ප්‍රඥාව අවදි වෙනකොට ඔබ තේරුම් ගන්න ඕන කම්මැලි නොවි සමහරලාට කටලංග වෙන සුව පහසු ජීවිතය හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා. නමුත් බලාපොරොත්තු වෙනවා අපේ කැපවීමකුත් තියෙන්න බෑ දුලාසි. අන්න ඒ කම්මැලිකමක් හෝ වැඩ ප්‍රමාද කරන ගතියක් ආවොත් ඒක ඔබට අර ඔබගේ සුබ දේවල් වලට ඒක අසුබ වෙන්න පුළුවන්. ඉතින් අපි උනන්දුව, උත්සාහය, මානසික ඒකාග්‍රතාවය තුලින් ඔබට හොඳ කාලයක් උදා කරන කාලයක් විශේෂයෙන්ම කටක ලග්න හිමියන් ගුරු පළවෙන්නට ආපු නිසා. සිංහ ලග්න හිමියන් බලාගෙන ඉන්නවා ඇති අපිට මොකද වෙන්නේ කියලා. දැන් සිංහ ලග්න හිමියන් ගත්තාම මොකද සිංහ ලග්න හිමියන් මේ දවස්වල අර අෂ්ටමේ රාෂ්ටකයේ කියලා ගොඩාක් අය මගෙන් අහනවා. මොකද ශනි 8 වෙනි ග්‍රහ ගෝචරයේ මීන රාශිගත වෙන්නේ. එතකොට දැන් ඔන්න ගුරු 12 වෙන්නට තියෙන්නේ. ඔන්න ඔබට ඔබව හොයාගන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ අපි කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය හොයාගන්න පුළුවන්. දුලාසි මිනිස්සෙක් හුදකලා වෙලා තමන්ගේ තියෙන අඩුපාඩු තමන්ගේ හැකියාවන් අඳුර ගන්න පුළුවන් වුණොත් තමන්ට තමන්ගේ ශක්තිය නිවර්දිව අඳුර ගන්න පුළුවන්. අන්න එහෙම කාලවකවානුවක සිංහ ලග්න හිමියා ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ දුර්වලතා, තමන්ගේ හැකියාවන් තමන්ටම පුළුවන් තේරෙනවා. ඇයි මම මෙච්චර කල් ඇවිල්ලා මම මේ ආපු ගමන සාර්ථකද අසාර්ථකද කියලා හොඳට විග්‍රහ කරගෙන තමන්ට තුල මේ ගැන හොඳ තමන්ගේ ඇතුළාන්තයෙන් මේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කාලවකවානක්. එහෙනම් ඔබ උනන්දුව උත්සාහය තුල විශේෂයෙන් සිංහ ලග්න යෝගියම කියන්නේ නායකත්ව ගති ලක්ෂණ ගේන මිනිස්සු. එතකොට නිහතමානී කමත් එක්ක මේ දේවල් ඔබට නිවැරදිව අඳුර ගන්න පුළුවන් වුණොත් මේ ගුරු 12 වෙනි ඔබේ ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ අවංකත්වයේ තුල සාධාරණත්වයේ තුල ඔබ ගොඩනගෙනකොට ඔබට ඔබේ මාර්ගය ඉදිරියට පේනවා. එතකොට ඔබගේ මේ යන මාර්ගය වෙනස් කරන්න ඕනද? යහපත් ලෙස වෙනස් වීමට අදාළව හොඳම කාලවකවානුවක්. ඉතින් මම විශේෂයෙන් සිංහ ලග්න හිමියන්ට කියන්නේ අෂ්ටමේ රාෂ්ටක හෝ ඒ තත්ත්ව ගැන බිය වෙන්න එපා. ශනිකේ ශක්තිය වඩනකොට ඒ රාෂ්ටකයේ ඔබට හොඳම කාලයක් කරගන්න පුළුවන්. ඒක මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලින් දෙන්න ඕන මිනිස්සෙගේ සුභවාදී සිතුවිලි රටාව නිර්මාණය කරන්න. නැතුව මේක මේ මිනිස්සයා බය කරන විද්‍යාවක් නෙමෙයි. මිනිස්සෙගේ යහපත, මිනිස්සෙගේ දියුණුව සලසන විද්‍යාවක්. ඉතින් අපි ඒ දේපයි දෙන්න මිනිසුන්ගේ දුර්වලතා තියෙනවා නම් දුර්වලතා මගහැරන්න තමයි අපි උදව් කරන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම මම කියන්නේ තමන් ගැන තමන්ගේ විශ්වාසය තියාගන්න, ඔරොත්තු දීම, ඉවසීම, නොසැලෙන ගුණයත් එක්ක ඔබට කියොත් ඔබට ලොකුම ශක්තියක් කරගන්න පුළුවන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන්. මොකද විශේෂයෙන්ම සිංහ ලග්න හිමියගේ ගුරු ග්‍රහය කියන්නේ
ධනු රාශිය සහ මීන රාශිය. ඒ කියන්නේ 12 වෙන්න පවා බලපාන. එතකොට 12 වෙන්න හිමි මීන රාශිය හිමි අධිපති හිමි ගුරු ග්‍රහය 12 වෙන්න මේ 9 වෙන්න හිමි 12 වෙන්නේ ගමන් කරන්නේ. ඒ කියන්නේ ඔන්න ඔබට විදේශ ආයෝජන, විදේශ ශිෂ්‍යත්ව, විදේශ රැකියාව, විදේශ සංචාර පවා ලබා දිය හැකි හොඳ කාලවකවාන. ඔන්න සිංහ ලග්න හිමියෝ ඉන්නවනම් සංචාරක ව්‍යාපාරයට අදාළව ඉන්නවනම් මෙන්න හොඳ කාලවකවානුවක්. ඉතින් මේ දේවල් නිවැරදිව තේරුම් ගන්න ඔබ ඉන්න වෘත්තිය තුළ ඔබගේ උපරිමය කරන්න උත්සාහ කරොත් ඔබට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් හොඳම කාලවකවානුව. කන්‍යා ලග්නය කියන්නේ තුලාසි හරිම හොඳ ලග්නයක්. විශේෂයෙන්ම හොඳ මොකද බුධගේ ශක්තිය තියෙන්නේ. එතකොට දැන් මේ ගුරු වෙන්නේ 11 වෙන්නට. කටක රාශියේ. එතකොට කන්‍යා ලග්න හිමියෙත් ධනු සහ මීන කියන්නේ 4 වෙන්න සහ 7 වෙන්න අධිපති. මොකද ධනු රාශිය සහ මීන රාශියට තමයි අධිපතිත්වය දරන්නේ ගුරු. 11 වෙන්නේ ගමන් කරන්නේ. ඔන්න ඔබට හොඳ යහපත් සබඳතා. ඒ තුලින් තමන්ගේ ආර්ථික වාසි සලස ගන්න පුළුවන් කාලවකවනක්. අපි කියමු ওই බැංකු ශාස්ත්‍රය, ඉන්ෂුරන්ස් ශාස්ත්‍රය, සේල්ස් ඇන්ඩ් මාකටිං වගේ වෙළඳ අන්න හොඳම කාලයක්. හොඳ තමන්ගේ අර තියෙන දේවල් වැඩි දියුණු කරගන්න අලුත් ආයෝජන අවස්ථා උදා කරගන්න හොඳම කාලවකවන. එතකොට ඔබ මේ කාලවකවානුවේ මොකද මේ ශනිගේ මීන රාශිගත වීමක් තියෙන නිසා ශනි 7 වෙන්නේ ඔරොත්තු දීම, දරා ගැනීම, හවුල් ව්‍යාපාර පවා නිවැරදිව කළමනාකරණය ගන්න පුළුවන් වුණොත් ඔබ ඉන්න ඕනම ලේඛන ශාස්ත්‍ර වේවා, මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අයට පවා හොඳම කාලවකවානුවක් විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව හරිම සුවිශේෂී වෙනවා. මොකද මේ ග්‍රහමාරුව සිදු වුණෙත් ජුනි 2 වෙනිදා පාන්දර 1:50ට වගේ. එතකොට ඒ තත්කාලේ බැලුවත් මීන ලග්නේ තියෙන්නේ. එතකොට කන්‍යා ලග්නට අදාළව බැලුවොත් ඔබගේ ලග්නාධිපති බුධ හිටියේ මිතුන රාශිය තුල 10 වෙන්න තුල. ඔන්න ඔබගේ රැකියාවේ පවා උසස් වීම ලැබෙන කාලයක්. ඔබ දේශපාලනයේ සම්බන්ධ වෙලා ඉන්නව නම් ප්‍රචාරණය ශාස්ත්‍රයේ, සමාජ සම්බන්ධතා ශාස්ත්‍රයේ, ප්‍රවාහන ශාස්ත්‍රයේ අයට පවා ඉතාමත් හොඳ කාලවකවානුවක්. විශේෂයෙන්ම මේ ගුරු කටක රාශිගත වීම කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් සුවිශේෂී සුබ ප්‍රතිඵල ලබා දෙනවා. ඉතින් ඔබ ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ සාධාරණත්වයේ අවංකත්වයේ තුල ඔබ ගොඩ නැගෙන්නේ යහපත් දේම ඉෂ්ට කරන්න ඔබට හොඳම දේ නෙලා ගන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ට නම් හොඳයි අපිට මොකද වෙන්නේ කියලා ඊළඟ ලග්න හිමිකරුවන් බලාගෙන ඉන්න වෙලාවක්. තුලා ලග්න හිමියන්ගේ ගුරු වෙන්නේ දස වෙන්නට. ඒ කියන්නේ කටකේ. එතකොට අපි කියනවා දැන් මම දුලාසි ගුරුගෙන් නියෝජනය වෙනවා කිව්වේ නීතිඥ වෘත්තිය, දේශකවරු, ගුරු වෘත්තිය, ඒ වගේම උපදේශකවරු. ඔන්න තුලා ලග්න හිමියන් ඉන්නවා නම් ඒ ශාස්ත්‍රයට සම්බන්ධ අයට ඉතාමත් හොඳ කාලයක්. තමන් ඉන්න අධිකරණ ශාස්ත්‍රය වේවා, නීතිඥ වෘත්තිය වේවා, ගුරු වෘත්තිය වේවා, අධ්‍යාපන ශාස්ත්‍රය වේවා, උපදේශන ශාස්ත්‍රය වේවා, අපි කියමු ඉංජිනේරු සමාගම් වල පවා උපදේශකවරු ඉන්නවා. ඉතින් ඒ හොඳ කාලවකවනක්. තමන්ගේ හැකියාව තුලින් වර්ධනය වෙන්න, තමන් ගැන අනිත් අයට තමන්ගේ අර හැකියාව අනිත් අයට පෙන්වන්න, අපි කියන්නේ ශිල්ප පෙන්වන්න පුළුවන් කාලයක්. ඉතින් ඔබ උනන්දුව උත්සාහය තියලා නොසලී ඉදිරියට යන්න. මොකද තුලා ලග්න හිමියන් කියන්නේ විශේෂයෙන්ම සිකුරුගේ ගුණේ තියෙන අය. අපි කියනවා සිකුරුගේ ශක්තිය තියෙන අය පිරිසිදුකම පිළිවෙල ජීවිතයට එකතු කරගනිමි. තමන්ගේ ශක්තිය තුලින් මතුවෙන්න පුළුවන් නම් හොඳම කාලවකවානුවක්. එතකොට මේ ග්‍රහචාරය තුල තුලා ලග්න හිමියන්ට මේ ඉදිරි මාස පහම තමන් ගැන අවධානය යොමු කරන්න. මම විශේෂයෙන් කියන්නේ මේ ලග්න 12 සියලු දෙනාටම තමන් ගැන අවධානය යොමු කරෝතින් තමන්ගේ ජීවිතයේ සුවිශේෂී කරගන්න පුළුවන් කාලවකවානුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් වෙහෙසෙන්න කැප වෙන්න. ඒ වෙනස් වීම ඔබේ ආර්ථික දියුණුව, මානසික සැනසීම, කායික සැනසීම වෙනුවෙන් යොදා ගන්න. ඉතින් තුලා ලග්න හිමියන්ටත් ඉතාමත් හොඳයි, සුබයි මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඊළඟට වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන් විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියන් කියන්නේ හොඳ ආත්ම ශක්තිය තියන අය. මොකද කුජගේ ශක්තිය කියනවා සටන්කාමීත්වයේ, සාධාරණත්වයේ වෙනුවෙන් පෙනී සිටීම. එතකොට වෘශ්චික ලග්න හිමියන්ට ගුරු මාරුව සිදු වෙන්නේ ඔබේ 9 වෙන්නේ ගුරු කටකේ. ඒ කියන්නේ අපි 9 වෙන්න කියන්නේ දුලාසි පෙර පින වාසනාව උසස් අධ්‍යාපනය ගැන කියනද. ඔන්න ඔබ උසස් අධ්‍යාපනය ගැන ලොකු බලාපොරොත්තු තියන් ඉන්නවා නම් හොඳම කාලවකවානුවක්. පාසල් ළමයින්ට පවා හොඳ කාලවකවානුවක්. ඉතින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හොඳම කාලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබගේ මං කිව්වේ ගුරු 9 ඉන්නේ ආධ්‍යාත්මික. ඒ කියන්නේ ගුරුගේ ශක්තිය කියන්නේ ඔබ අවංක වෙන්න, සාධාරණ වෙන්න, සත්‍යවාදී වෙන්න, පිළිවෙලට පිරිසිදුව තමන්ගේ වැඩ කටයුතු
පැය 24යිනේ දිනකට තියෙන්නේ දුලාසි. ඒ පැය 24 නිවැරදිව කාලකලමනය කරගන්න. සුව නිින්දක් ලබන්න. අනිවාර්යයෙන්ම පැය 6ක් 7ක් 8ක් ලබනකොට අපි පැය 16යි අපි දවසට ඇහැරලා අවදි වෙලා ඉතින් මේ පැය 16 නිවැරදිව කාලකලමනාකරණය කරගත්තොත් අපේ ප්‍රමාදය පස්සට ගිහිල්ලා අප්‍රමාදීව අපේ දියුණුව සලස ගන්න පුළුවන්. ඉතින් මං විශේෂයෙන් මුෂ්ටික ලග්න හිමියන්ට කියන්නේ ආත්ම ශක්තිය හෙබි අය. Tamanට ඕන දෙයක් හිතුනොත් හිතුණු දේ කරන්න පුළුවන්. ඉතින් අපි මේ යහපත් විදියට ඒ දේ යොදාගමු. ඉතින් ඔබට සුබම සුබ කාලයක් මුෂ්ටික ලග්න හිමියන් ඒ බව තේරුම් අරන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. දැන් එතකොට ධනු ලග්නයට කොහොමද මේ ගුරු මාරුව බලපාන්නේ? විශේෂයෙන්ම ගුරුගේ ශක්තිය තියෙන ලග්නයක් තමයි ධනු ලග්න. විශේෂයෙන් ධනු ලග්න හිමියන් අනිවාර්යයෙන්ම අවංකත්වයේ තුල සාධාරණත්වයේ තුල තමන්ගේ ජීවිතය හදා ගන්න ඕන අය. එතකොට තමන්ගේ ශක්තිය නිවර්දිව මතු කර ගන්න පුළුවන්. ඔබ ඉන්න ඕන ශේෂ්ත්‍රයක වුණත් ගුරුගේ ශක්තිය තුලින් ඉදිරියට යාම වැදගත්. මොකද දැන් මේ ගුරු මාරුව තමන්ගේ ලග්නාධිපති අටවැන්නට එන්නේ. ඒ කියන්නේ කටක රාශිය කියන්නේ ධනු ලග්නට අතරොත් අටවැන්න. ගොඩක් අය ওই බාධක ස්ථානයේ අටවැන්න මාරක ස්ථානයේ රියානතුරු ස්ථානයේ කියලා ගොඩක් අය අර සම්ප්‍රදාය බියට පත් කරනවා. නමුත් මම මෙතනදී දකින්නේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වඩව ගත්තොත් දුලාසි. ඒ කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. තමන් සාධාරණ වෙන්න, අවංක වෙන්න. තමන් යහපත කරන්න, අනිත් අයටත් යහපත කරන්න. අයහපතක්, හොරකමක්, වංචාවක් කරොත් නේ අනිත් අයටත් අයහපත වෙන්නේ. ඉතින් තමන් තුලින් තමන්ව හොඳ මිනිස්සෙක් කරගත්තොත් දුලාසි මේ ගුරුගේ ශක්තිය හොඳම ශක්තියක් බවට පත් කරගෙන ඔබ ඉන්න ඕන ශේෂ්ත්‍රයක් දිග්විජය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ওই ගුරු අටවැන්නේ ගමන් කරනකොට අපි කියනවා සාමාන්‍යයෙන් ওই ලෙඩ රෝග ගැන පවා පරිස්සම් වෙන්න. ওই ගුරුට අයිති දේවල් තියෙනවා. ওই දියවැඩියාව, කොලෙස්ටරෝල්, පපු අමාරු, වකුගඩු ආශ්‍රිත. ඔන්න ඔබේ ශරීරය ගැන පවා නිවැරදිව දැනුවත් වෙන්න. මම නිතරම කියන්නේ ඒක නිසි පෝෂණය නේද? නිසි සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න. ඔබේ උසේ හැටියට බර පවත්වා ගන්න. ඒක හරි වැද. මොකද ওই ගුරුගේ දුර්වලතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් අර කම්මැලි වැඩ ප්‍රමාද කරන වැඩ පස්සට දාන ගතියක් තියෙනවා. අන්න ඒව තමයි අපේ දුර්වලතාව වෙන්නේ. ධනු ලග්න හිමියන්ට විශේෂ හැම තිස්සෙම හිතන්න ඕන නෑ මම මේ එදිනෙදා දේවල් එදිනෙදා කරනවා. පැය 24 ඵලදායි ලෙස යොදා ගන්න. අන්න ඔබට ලෙඩ රෝග කායික පීඩා දුරු කරගෙන මේ ගුරුගේ ආධ්‍යාත්මික ශක්තිය තමන්ගේ ප්‍රඥාව වඩවගෙන තමන්ගේ හැකියාව තුලින් ඉදිරියට යන්න පුළුවන් කාලවකවානුවක් බවට පත් කරගන්න. විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට ඉතා සුවිශේෂී කරගන්න ඕන. දැන් සම්ප්‍රදාය නම් ගුරු අටවැන්නට එනකොට කියන්නේ මේක අපලයි මාරකයි ලෙඩ විපත් නෑ. මේ ශක්තියින් අපි නිවැරදිව අඳුරගෙන ක්‍රියාත්මක කරොත් මේ තියෙන දුර්වලතා මගහැරගෙන අපිට සුබ දේවල් වඩ ආරෝපණය කරගන්න පුළුවන්. ඉතින් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල අපි කරන්න ඕනේ ඒ දේ. මේ ශාස්ත්‍රයන් මේ විදිහට ඇවිල්ලා තියෙන මිනිස්සෙගේ යහපැවැත්මට. ඉතින් අපි යහපැවැත්මට තමයි යොදා. ඉතින් ඒකයි මම විශේෂයෙන් කියන්නේ ධනු ලග්න හිමියන් ඔබ නිවැරදිව වෙනස් වෙලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හොඳ කාලවකවානුවක ඉන්නේ. ඊළඟට මකර ලග්නය. මකර ලග්න හිමියන් කියන්නේ දුලාසි ශනි අධිපතිත්වය දරන්නේ. ශනිගේ තමයි ලග්නාධිපති. එතකොට මකර ලග්න හිමියන්ගේ ශනි යන්නේත් මීන රාශියේ. ශනි 3 වෙන්නේ. එතකොට ඔබට දැන් ගුරු කටක රාශිය කියන්නේ ගුරු 7 වෙන්නට පැමිණෙන්නේ. ඔන්න අපි සාමාන්‍යයෙන් 7 වෙන්න ගැන කියනකොට දුලාසි විවාහය, ඊට පස්සේ ආදර සම්බන්ධතා, හවුල් ව්‍යාපාර ගැන කියන තැන. ඔන්න ඔබ ව්‍යාපාරික කටයුතු කරනවා නම් හවුල් ව්‍යාපාර කටයුතු කරනවා බොහෝම පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඕන. නිවැරදි නීති උපදෙස් පිළිපල් දීමින් නිවැරදිව යොදන්න ඕන. නැතිනම් ඔබට කරදර පීඩා එන්න පුළුවන්. ඒ වගේම විවාහය තුල තමන්ගේ කැපවීම නේද යුතුයකම් වගකීම් නිසිලෙස ඉෂ්ට කරනවා නම් කිසිම දුකක් පීඩාවක් සිදු වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට මේ සුවිශේෂී කාලවකවානුවක් වෙන්නේ ශනි ග්‍රහයා මීන රාශිය කියන්නේ ශනි 3 වෙනි එක. ඔන්න ඔබගේ සහජ දක්ෂතා හැකියාවන් මතු කරගෙන අර මම කිව්වාගේ අවංකත්වයේ තුල සාධාරණත්වයේ තුල මොකද හොඳ විලඳ ව්‍යාපාර වලට දක්ෂ මිනිස්සු තමයි මකර ලග්න හිමියන් කියන්නේ. තමන්ට අදාළව තමන්ගේ දියුණුව ගැන නිතර හිතන මිනිස්සු. ඔන්න ඔබට හොඳ මේ ගුරුගේ කටක රාශි ගත වීම ජීවිතේ කලෙලි කරගන්න පුළුවන් කාලවකවානුවක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟ ලග්නෙටත් යමු අපි එහෙනම්. ඔව් දුලාසි. ඒක හරිම සුවිශේෂී කුම්භ ලග්නේ. මොකද ওই කුම්භ ලග්නේ අය මේ ගුරු මාරුව ගැන බොහොම සැලකිලිමත් වෙනවා. මොකද කුම්භ ලග්නෙත් අධිපතිත්වය දරන්නේ ශනි. ඒ වගේම
කටක රාශිය කියන්නේ කුම්භ ලග්න හිමියන්ට අදාළව ගත්තොත් 6 වැන්න. එතකොට ඔක බිය වෙනවා මොකද අපි 6 වැන්න ජ්‍යොතිෂයේදී කියන්නේ ලෙඩ රෝග ස්ථානය සතුරු කරදර ස්ථානය කියලා. එතකොට ගුරු වගේ ග්‍රහයක් 6 වැන්නට ආවහම අපි කියනවා සුබ ග්‍රහයක් ආවහම එච්චර හොඳ නෑ කියලා. ඔන්න දුලාසි අපි නිවැරදිව තේරුම් ගන්න ඕන දේ තමයි අර මන් නිතර කිව්වා වගේ ලෙඩ රෝග තියෙනවා නම් විශේෂයෙන් ගුරුගෙන් පීඩා දෙන දියවැඩියාව කොලෙස්ටරෝල් පපුවේ අමාරු වකුගඩු අමාරු ආශ්‍රිතව දේවල් තියෙන ඔබ සැලකිලිමත් වෙන්න මං කිව්වේ නිසි පෝෂණය නිසි සෞඛ්‍ය ගැන හිතන්න අනිත් එක ඔබ රාජකාරණි කරනකොට ඔබගේ යුතුයකම් වගකීම් පැහැර හරින්න එපා නිවැරදිව කරන්න කුම්භ ලග්න හිමියන්ටත් තියෙනවා පොඩි ප්‍රමාද වෙන ගතියක් අර පස්සට ඇදෙන ගතියක් අර කලට වේලාවට වැඩ නොකිරීමේ පුරුද්දක් තියෙනවා සාමාන්‍ය කුම්භ ලග්න හිමියන්ගේ ස්වභාවය කියන්නේ හරි සාධාරණ මිනිස්සු උනාට තමන්ගේ දේවල් වලට අදාළව පොඩි පසුගාමීත්වයක් තියෙනවා. කම්මැලි වගේ. මන්දගාමීත්වයක් තියෙනවා. ඉතින් ඒක තමයි යාගේ දුර්වලතාවය. ඉතින් අපි පෙන්නලා දෙන්න ඕන මිනිස්සෙගේ දුර්වලතාවය මගහැරගෙන තමන්ගේ ශක්තිය තුලින් හරිම සාධාරණව හිතන පතන මිනිස්සු. හොඳ සංවිධාන ශක්තිය තියෙන අය. ඉතින් මේ ගුරු කටක රාශිගත වෙනකොට මං කිව්ව එකයි නිසි පෝෂණය ගැන හිතන්න. වෙලාවට කන්න. දැන් සමහර අය ඉන්නෝනේ වැඩ කරනවා වෙලාවට කෑම කන්න. ගෑස්ට්‍රික් තත්ත්වනේ බඩේ අමාරු තත්ත්ව හැදෙනවා. නිකම්මනේ අපි විසින්මනේ. ඉතින් අපිට කරන්න පුළුවන්. අපි ශරීරයට ඉස්සෙල්ලා ආදරය කරන්න ඕන දුලාසි. එහෙනම් වෙලාවට කෑම බීම ගත යුතුයිනේ. වතුර බීම පානය කර යුතුයි. එතකොට අපේ නිරෝගීතාවය රැක ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ කායික සැනසීම දෙනකොට අපේ මානසික සැනසීමත් නෙතතින්ම ඇති වෙනවා. එන්න ඔබගේ හැකියාවන් තුලින් මතුවෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ගුරු කටක රාශිගත වීම ඔබේ 6 වන්නට පැමිණීමට බිය වෙන්න එපා. මේ දේවල් කල්තිය අඳුරගෙන යහපත් සිතුවිලි අර මං නිතර කිව්වා වගේ පැය 24 නිවැරදිව කාලකලමනාකරණය කරගන්න. හැමදාම අවදිමත් සිතින් ජවර් සම්පන්න මනසින් වැඩ කරන්න. එතකොට ওই කම්මැලිකම දුරලලා ප්‍රමාදින ගතිය දුරලලා හොඳ අප්‍රමාදී ගුණයෙන් වැඩ කරෝතින් කුම්භ ලග්න හිමියන්ට විශිෂ්ට ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. තින් ඊළඟට අවසාන ලග්නය දුලාසි රාශි 12 රාශි 12 මීන ලග්න හිමියන්දුත් හරි සුවිශේෂී වෙනවා දුලාසි මොකද මීන ලග්න හිමියන්ගේ අධිපතිත්වය දරන්නේත් ගුරු ග්‍රහයා. ඔන්න ඔබේ ගුරු ග්‍රහය පස්වැන්නට පැමිණෙන්නේ. ඊටමත් සුබයි. මොකද මේ ග්‍රහ පස්වැන්නෙන් කියවෙන්නේ මොකද්ද? අන්න හරි. පස්වැන්නෙන් කියන්නේ දුලාසි අපි සාමාන්‍යයෙන් කියනවා අධ්‍යාපනය. ඊට පස්සේ ආදර සම්බන්ධතා. ඒ වගේම දරුඵල ස්ථානය. හොඳ තැනක් ඒක. හොඳ තැනක්. ඔන්න මීන ලග්න හිමියන් ඉන්නවනම් දරු පළ ගැන අපේක්ෂාවෙන් ඉන්නවනම් මෙන්න හොඳම කාලයක්. නැත්තම් වැඩිදුර ඉගෙන ගන්න. උසස් අධ්‍යාපනයට පා හොඳම කාලයක්. මොකද එඩින් එක ගන්න ඕන. ඉතාමත් හොඳ කාලයක්. සුබ කාලයක් දුලාසි. ඒකයි මම කිව්වේ මීන ලග්න හිමියත් ගුරුගේ ශක්තිය වන අවංකත්වයේ තුල සාධාරණත්වයේ තුල තමන්ගේ සිත විශ්වාස කරන්න හොඳම කාලවකවානුවක් පැමිණලා තියෙන්නේ. ඔබට ඉතාමත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. හරි. දැන් අපි පුද්ගලිකව අපේ ලග්න 12ට අදාළව ගුරුමාරුව කොහොමද බලපාන්නේ කියලා දන්නවා. හැබැයි කෝසල මම දැකලා තියෙනවා සමහර අවස්ථාවල මේ ගුරුමාරුවෙන් රටට මොකද වෙන්නේ? මේක රටට හොඳ නෑ. නැත්තම් රටට හොඳයි. මේ වගේ අනාවැකිත් කියනවා. ඔව් දුලාසි. ඔයා හොඳම තැනකින් අන්තිමට ඉවර කරන්න හදන්නේ. විශේෂයෙන් මම කිව්වා මේ ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශිගත සිදුවීම සිදු වෙන්නේ. එතකොට මම කිව්වා 2026 ගුරු කටක රාශිගත වුණා. ඊට පෙර බැලුවොත් 2014 2015 අතර 2014 ජුනි 2015 ජූලි අතර තමයි ගුරු කටක රාශිගත වුණේ. එතකොට ඒ කාලේ අදාළව ගත්තොත් අපේ ලංකාවට අදාළව මං සිදුවීමක් ගන්නම්කෝ. ජනාධිපතිවරණය තිබ්බා. පවතින ජනාධිපති පරාජය වෙලා අලුත් ජනාධිපති කෙනෙක් බිහි වුණා. ඒ කාලවකවානුව තුල ගුරු වක්‍ර ග්‍රහ චලිතය සිදු වුණේ. ඕකටම අදාළව ගත්තොත් මම කිව්වා දුලාසිර 1955 54 55 ගුරු කටක රාශිගත වුණා. ඒ වගේම ගුරුගේ වක්‍ර ග්‍රහ චලිතයක් සිදු වුණා 1956 මාර්තු සහ මැයි අතර. එතකොට 1956 විප්ලවයක් සිදු වුණානේ. 56 බණ්ඩාරනගර මහත්තයෙක් අගමැති වුණේ 1956 අප්‍රේල් 5ත් අප්‍රේල් 10ත් අතර තිබ්බ ඡන්දේ. ඒ ඡන්දේ වෙලාවෙත් ගුරු කටක රාශිගතව වක්‍ර ග්‍රහ චලිතය සිදු වුණේ. එතකොට දැන් ගොඩක් අය ওই දේවල් අරගෙනම කියනෝනේ ගුරු කටක රාශිගත වුණාම ආණ්ඩුවට අවාසි ආණ්ඩුව පරදිනව කියලා ඡන්දයක් ආවොත්. හැබැයි මේ හැමදේම වෙලා තියෙන්නේ ගුරු වක්‍ර ග්‍රහ චලිතය වෙනකොට. දැන් ආසන්නම දැන් 2001 2002 ගත්තොත් එතකොට ගුරු මිථුන රාශියේ වක්‍ර ග්‍රහ චලිතය. ඔන්න ඔයි කියන සිද්ධිය වෙනවා 2027 ජනවාරි 25 ඉඳන් 2027 අප්‍රේල් 14 වෙනකම්. ඔන්න ඔයි කාලය අතර තුල
දේශපාලන වශයෙන් ඡන්ද ව්‍යාපාරයක් තිබ්බොත් රජයට අවාසිදායක තත්ත්වයක්. ඒකයි මේ ඉස්සර ජ්‍යොතිෂුරේදුන්ගෙන් රජය උපදෙස් ගත්තේ තමන්ගේ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා පවා දැනගන්න. මන් දන්නේ ඔබ අනාවැකියක්ද කියන්නේ කියලා මේ වෙලාවේ. ඒක තමයි. ඒ කියන්නේ මේ දත්ත වලින් කියන්නේ ගුරු ග්‍රහයා වක්‍ර චලිතය සිදු වෙන කාලවල වල තියපු ඡන්දවලදී හැම වෙලාවෙම පවතින රජය පරාජය වෙලා තියෙනවා. එතකොට මේ ගුරු කටක රාශිගත වීමේදී මම නිතරම කියපු දෙයක් තමයි පාලකයා පවා පිළිවෙල පිරිසිදුකම ආධ්‍යාත්මය කියන්නේ සාධාරණත්වයේ අවංකත්වයේ යුතුයි. නැත්තම් ස්වභාවික විපත් පව ඇති වෙන්න පුළුවන්. මොකද ඉදිරි මම නිතරම කිව්වා දැන් මේ රාහු ග්‍රහයා පවා කුම්භ රාශිගත සියාවස නැකත යන්නේ සියාවස නැකතේ අගෝස්තු 2 වෙනකම්. එතකොට ජූලි 27 සනි ග්‍රහයා පවා වක්‍ර වෙනවා. එතකොට ඇත්තටම පීඩාකාරී තත්ත්වයක් ගෙන්න දෙන්න පුළුවන්. ලෝකයේ දිහා බැලුවත් සුලිසුලං කුණාටු වර්ෂාවෙන් භූමිකම්පා වලින් පවා ඇවෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අඳුර ගන්න පුළුවන් මේ ග්‍රහචාරය තුල. ඉතින් මන් නිතරම කියන්නේ ගුරුගේ ශක්තිය වඩවන්න නම් ඔබ සාධාරණ අවංක මිනිසෙක් විදියට ඉදිරියට යන්න ඔබ නිරීක්ෂණය කරලා බලන්න මම මේ කියපු දේවල් හරිද වැරදිද කියලා. එතකොට මේ ශාස්ත්‍රය ගැන ඔබට දැනුමක් තියෙනවා. මම මේ දත්ත වලින් තමයි ඔබට මේ දේවල් පුරෝකථනය කරන්නේ. ඉතින් මේ ශාස්ත්‍රය නිවැරදිව ඉගෙනගෙන ඔබේ ජීවිතයත් කලෙලි කරගන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි ඔබ එකතු වෙලා ඉන්නේ ඇස්ට්‍රෝ පොයින්ට් පොඩ්කාස්ට් එකත් එක්ක අදට අපිට සමුගෙන යන්න වෙලාව හරි. ගුරු මාරුව කොහොමද ඔබට රටට බලපාන්නේ කියන කාරණය විද්‍යාත්මක ඇසින් විග්‍රහයකුයි අද අපි කරේ. අපි ලෑස්ති මේ විදිහටම අපේ පොඩ්කාස්ට් එකෙන් ජ්‍යොතිෂය කොහොමද ඔබේ ජීවිතයට පාර පෙන්වන්නේ කියන කාරණාව ගැන කතා කරන්න. ඉතින් ඔබට කතා කළ යුතුයි කියලා හිතන ටොපික් එකක් තියෙනවා නම් ඔබට පුළුවන් අපිට කමෙන්ට් එකක් දාන්න. මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මතක් කරනවා. අද මේ පොඩ්කාස්ට් එකට එකතුනේ පාරම්පරික ජ්‍යොතිෂ ශාස්ත්‍ර උපදේශක සහ අංක විද්‍යා පරීක්ෂක කෝසල එදිරිසිංහ මහත්මයා. බොහොම ස්තුතියි. ආයුබෝවන් දුලාසි. අපි ආයේ දවසක අනිවාර්යයෙන්ම මුණ ගැහෙමු අපි ඔබට ආරාධනා කරනවා ඇස්ට්‍රෝ පොයින්ට් පොඩ්කාස්ට් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා.